අද අපි කරන්න යන්නේ ADAS මොඩල් එක ගැන. එතකොට ADAS මොඩල් කියන්නේ aggregate demand and aggregate supply එක ගැන ස්ටඩි කරන මොඩල් එක. එතකොට AD කියන්නේ දැන් aggregate demand කිව්වහම එතනදී කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් මයික්‍රෝ ඉකොනොමික්ස් වල ඉගෙනගෙන තියෙනවානේ demand එක. ඒ වගේ aggregate demand කියලා කියන්නේ the total quantity of goods and services demanded by the entire economy. ඒ කියන්නේ අපේ ඉකොනොමි එක ඇතුලේ ඉන්නවා අපි දන්නවා households තියෙනවා ඊට පස්සේ firms තියෙනවා ඊට පස්සේ government එක ඉන්නවා අන්න ඒ වගේ ඊට පස්සේ තව foreign sector එකක් තියෙනවා මේ ඔක්කොමලා කරන demand එක තමයි මේ ඔක්කොමලගේ තියෙන demand එකට තමයි අපි කියන්නේ aggregate demand කියලා. The total quantity of goods and services demanded by households, firms and governments and foreign sector. එතකොට aggregate demand curve එකත් අර සාමාන්‍ය demand curve එක වගේම තමයි මෙතන තියෙන price level එක ඊට පස්සේ quantity of output එක. එතකොට AD curve එකත් මෙන්න මේ වගේ පල්ලෙහාට shift වෙන curve එකක්. ඒතර අපි පළවෙනියෙන් ඉගෙන ගන්නේ ඇයි මේ AD curve එක පල්ලෙහාට shift වෙන්නේ කියලා. Why AD slopes downward. ඒක තමයි මුලින්ම ඉගෙන ගන්න යන්නේ. එතකොට AD curve එක පල්ලෙහාට shift වෙනවා කියලා කියන්නේ හැමතිස්සෙම අර සාමාන්‍ය demand එකේ වගේම තමයි price level එක P1 ඉඳලා P0 වෙනකන් වැඩි වෙනකොට demand එක Y1 ඉඳලා Y2 වෙනකන් වැඩි වෙනවා කියලා. එතකොට මේ AD curve එක මෙහෙම shift වෙන්න reasons තුනක් කියනවා. පළවෙනි එක තමයි real balance effect කියලා කියන්නේ. ඒ කියන්නේ අපිට හම්බෙන income එකෙන් අපිට ගන්න පුළුවන් goods and services ප්‍රමාණයට අපි කියනවා real income එක කියලා. අපිට සල්ලි වලින් හම්බෙන ගාන nominal income එක නම් අපිට ඒකෙන් ගන්න පුළුවන් goods and services ගන්නට කියන්නේ real income එක කියලා. the purchasing power එක. ඒතර හැමතිස්සෙම මේ මොකක් හරි economy එක price level එක මිල මට්ටම වැඩි වෙනවා කියලා කියන්නේ මිනිස්සුන්ට ඒගොල්ලන්ට හම්බෙන income එකෙන් එයාලගේ ආදායමෙන් ගන්න පුළුවන් goods and services ප්‍රමාණය අඩු වෙනවා. එතකොට මිනිස්සු මොකද කරන්නේ? ඒගොල්ලෝගේ aggregate demand එක අඩු කරනවා. ඒක තමයි output demand falls. ඒ කියන්නේ ඒක තමයි real balance effect එක කියලා කියන්නේ. ඒකට තමයි අර Pigou effect එක කියලාත් කියන්නේ. ඒකටම කියන සමාන වචනයක්. ඊට පස්සේ දෙවෙනි reason එක තමයි foreign purchasers effect එක. ඒ කියන්නේ අපේ රටේ price level එක වැඩි වෙනකොට ඒ කියන්නේ අපේ රටේ මේ තියෙන goods and services වල ගාණ වැඩි. higher domestic prices. එතකොට මොකද වෙන්නේ? අපෙන් foreign sector එක කරන ඉල්ලුම අඩු වෙනවා. අපේ රටේ හදන බඩු වලට foreign sector එකෙන් කරන ඉල්ලුම අඩු වෙනවා. ඒ වගේම තමයි අපේ රටේ consumersලට foreign මේ කියන්නේ පිටරට බඩු ඒගොල්ලන්ට ඒක ලාභයි. ඒගොල්ලන් එතකොට වැඩිපුර imports කරනවා. එතකොට exports අඩු වෙලා imports වැඩි වෙනවා. ඒක නිසා මොකද වෙන්නේ? less domestic output එකක් එනවා. ඒකට තමයි අපි කියන්නේ foreign purchasers effect එක කියලා. එතකොට AD slope AD curve එක පල්ලෙහාට මේවා වෙන්න හේතු තමයි ඔය. ඊළඟට තුන්වෙනි එක තමයි interest rate effect කියලා කියන්නේ. හරිද? interest rate effect එක කියලා කියන්නේ. interest rate effect එක කියලා කියන්නේ prices වැඩි වෙනකොට يعني අපේ රටේ තියෙන මිල මට්ටම වැඩි වෙනකොට ගොඩක් සල්ලි ඕනේ අපිට. ඒ කියන්නේ දැන් ඉස්සර රුපියල් 1000න් ගන්න පුළුවන් වැඩ ටික කරන දැන් අපිට රුපියල් ඊට වැඩි ප්‍රමාණයක් ඕනේ මොකද ඉන්ෆ්ලේෂන් එක නිසා. ඒතර අන්න ඒ වගේ වෙලාවල් වලදී අපේ money balances තියාගන්න අපි ගාව අපි money demand එක වැඩි කරනවා. මුදල් ඉල්ලුම වැඩි වෙනවා. එතකොට interest rates වැඩි වෙනවා. interest rates වැඩි වෙනවා කියන්නේ මේ investors-ලට ඒගොල්ලන් ඉන්වෙස්ට් කරන්නේ කැපිටල් අරගෙන. එතකොට කැපිටල් වල يعني ඉන්ට්‍රස්ට් රේට් එක කියන්නේ හැමදෙස්සම කැපිටල් වල මේ එක්ස්පෙන්ස් එක. එතකොට කැපිටල් වල තියෙන එක්ස්පෙන්ස් එක වැඩි වෙනවා. ඒකින්ද කන්සම්ප්ෂන් අඩු වෙලා අවුට්පුට් එක අඩු වෙනවා. එතකොට ඔය ටික ඔන්න ඔය හේතු තුන හින්දා තමයි හැමතිස්සෙම AD curve එක පල්ලෙහාට
මොකද අපි ඒකට කියන්නේ ඩවුන්වර්ඩ් ස්ලෝප් එකක් තියෙනවා කියලා කියන්නේ. හරිද? එතකොට මේ AD කර්ව් එක අපිට පුළුවන් ISLM කර්ව් එකනොත් දැන් අපි ඉගෙන ගත්ත ISLM මොඩල් එක දරන්නේ. ඒකෙනොත් අපිට පුළුවන් AD කර්ව් එක ගන්න. ISLM මොඩල් එක කිව්වහම අපි දන්නවා ප්‍රයිස් ලෙවල් වැඩි වෙනකොට මොකද කරන්නේ? රියල් මනි බැලන්සස් අර අපි කිව්ව පර්චේසින් පවර් එක කියලා. ඒ අර අපිට හම්බෙන නොමිනල් ඉන්කම් එකෙන් අපිට ගන්න පුළුවන් goods and services ප්‍රමාණය කියන්නේ රියල් ඉන්කම් එක කියලා. ඒතර රියල් මනි බැලන්සස් අඩු වෙනවා. අන්න එතකොට මොකද වෙන්නේ? LM කර්ව් එක වමට විතැන්වෙනවා, shift to the left. ඒක නිසා interest rates වැඩි වෙනවා. ඒ කියන්නේ හරියට මෙන්න මේ වගේ. දැන් මේ අපි අඳින්නේ ISLM. ඒ කියන්නේ අපේ කලින් පාඩම ISLM කර්ව්ස් වල වෙලා තියෙන්නේ මේ interest rates and the output තමයි අපි එතන ගන්නෙ. මේ තියෙන එතකොට අපේ ISLM කර්ව් එක, මේ තියෙන්නේ IS කර්ව් එක, මේ තියෙන්නේ interest rates and output. එතකොට අපේ real money balances අඩු වෙනවා කියලා කියන්නේ අපේ ISLM කර්ව් එක මෙන්න මේ විදිහට වමට විතැන් වෙනවා. left shift වෙනවා කියලා කියන්නේ වමට විතැන් වෙනවා. එතකොට අපි මොකද කරන්නේ? අපේ interest rates වැඩි වෙනවා. R1 R2 වලට වැඩි වෙනවා. interest rates වැඩි වෙනවා. interest rates වැඩි වෙනවා කියලා කියන්නේ අපේ output එකත් අඩු වෙනවා. මෙන්න මේ වගේ output එකත් අඩු වෙනවා. ඉන්වෙස්ට්මන්ට්ස් අඩු වෙනවා. එතකොට ඉන්ට්‍රස්ට් රේට්ස් අඩු ඒක වෙන්නේ ඉන්ට්‍රස්ට් රේට්ස් වැඩි වෙද්දී ඉන්වෙස්ටර්ස්ලාට කැපිටල් වල එක්ස්පෙන්ස් එක වැඩි. ඒකින්ද ඉන්වෙස්ට්මන්ට් අඩු වෙනවා. ඉන්වෙස්ට්මන්ට් අඩු වෙනවා කියන්නේ අවුට්පුට් එක අඩු වෙනවා. අන්න ඒක නිසා තමයි මෙන්න මේ AD කර්ව් එක අපි කියන්නේ ප්‍රයිස් ලෙවල් වැඩි වෙද්දී ඉන්ට්‍රස්ට් රේට්ස් වැඩි වෙලා මෙන්න එක ප්‍රයිස් ලෙවල් වලදී අවුට්පුට් එකත් වැඩි වෙලා. ඒක තමයි එතන වෙන්නේ. එතන වෙන කතන්දර. ඒතර ISLM මොඩල් එකනොත් අපිට ADS කර්ව් එක ඩිරයිව් කරගන්න පුළුවන්. AD කර්ව් එක. එතකොට AD කර්ව් එකේ shifts වලට හේතු වෙන ඒවා ගත්තොතින් මොකක් හරි AD කර්ව් එක shift වෙන්න හේතු ගත්තොතින් පළවෙනි එක තමයි expectations. ඒ කියන්නේ මේ එක එක economic pillars වල තියෙන expectations. දැන් උදාහරණයක් විදිහට කිව්වොතින් higher income එක වැඩි වෙයි කියලා expect කරනවා නම්, inflation වැඩි වෙයි කියලා expect කරනවා නම්, profit එක වැඩි වෙයි කියලා expect කරනවා නම් මොකද කරන්නේ? මිනිස්සු වැඩිපුර invest කරනවා. දැන් profit වැඩි වෙයි කියලා business එකක් මේ expect කරනවා නම් ඒගොල්ලෝ වැඩිපුර invest කරනවා. ඊට පස්සේ income එක වැඩි වෙයි කියලා expect කරනවා නම් ඒගොල්ලෝ වැඩිපුර consume කරනවා. ඒතර ඒවා inflation වැඩි වෙයි කියලා හිතනවා නම් දැන් වැඩිපුර demand කරනවා. එතකොට AD curve එක මේ මොකද වෙන්නේ? AD curve එක shift වෙනවා. right එකට shift වෙනවා නේද? වමට නෙමෙයි දකුණට shift වෙනවා. හරිනේ upward shift එකක් තමයි වෙන්නේ. එතකොට ෆිස්කල් පොලිසි එක ඒකක් හරිද? එක්ස්පෙක්ටේෂන්ස් AD කර්ව් එකක් shift වෙන්න හේතු. දෙවෙනි එක තමයි ෆිස්කල් පොලිසි එක. ෆිස්කල් පොලිසි එකෙන් මොකද කරන්නේ? ඒකෙන් හැමතිස්සෙම කරන්නේ රජයේ කියන්නේ government income expenditure and debts. අන්න ඒ රජයේ ආදායම් වියදම් සහ ණය ගැනීම කියන ඒවා කන්ට්‍රෝල් කරන එක තමයි ෆිස්කල් පොලිසි එකෙන් කරන්නේ. එතන ටැක්ස් කට් එකක් තිබුණොත් ඊට පස්සේ ට්‍රාන්ස්ෆර් පේමන්ට්ස් වැඩි වුණොත් ඒ කියන්නේ රෙමිටන්ස් අපි කියන්නේ සම්මුර්ධය නම් එහෙම අර රජයෙන් අනිත් මේ මිනිස්සුන්ට නිකන් දෙනේවා තියෙන අර වැලියු ඇඩිෂන් එකක් වෙන්නේ නැතුව අන්න ඒ වගේ ඒවා වැඩි වුණොත් එහෙම නැත්නම් ගවර්න්මන්ට් එක්ස්පෙන්ඩිචර් එක වැඩි වුණොත් ඒ වගේ වෙලාවලදී අපි දන්නවා ගවර්න්මන්ට් එක්ස්පෙන්ඩිචර් කිව්වම කොහොමද AD එක වමට දකුණට ඉහළවල ඉක්කොනලත් කරපේවනේවා ඊට පස්සේ ටැක්ස් කට් වැඩි අඩු වුණොත් එහෙම වෙනවා. ඒතර AD කර්ව් එක අන්න ඒ වගේ ෆිස්කල් පොලිසි එක නිසා වෙනස් වෙන්න පුළුවන් shift වෙන්න පුළුවන්. ඊට පස්සේ ෆිස්කල් පොලිසි එකත් එක්ක මේ අපි හැමතිස්සෙම කතා කරන අනිත් එක මොනිටරි පොලිසි. මොනිටරි පොලිසි එක නිසා කොහොමද AD curve shift වෙන්නේ? මොනිටරි පොලිසි එකේ දැන් අපිට මනි සප්ලයි එක වැඩි වුණොත් මනි සප්ලයි එක වැඩි වෙනවා කියලා කියන්නේ ඒ කියන්නේ මනි සප්ලයි වැඩි වෙන්නේ හැමතිස්සෙම CBSL එකෙන් මුදල් මේ කියන්නේ මේ කාසි නෝට්ටු print කරාම හරිද? එතකොට මෙහෙම මේ
මොකක්ද CBSL එකෙන් මනි සප්ලයි එක වැඩි කරොත් එතකොට ඉන්ට්‍රස්ට් රේට්ස් අඩු වෙනවා. මොකද මිනිස්සු ගාව තියෙන සල්ලි වැඩි වෙනවා කියලා කියන්නේ එතකොට ඉන්ට්‍රස්ට් රේට්ස් අඩු වෙනවා. ඉන්ට්‍රස්ට් රේට්ස් අඩුයි කියන්නේ ඉන්වෙස්ටර්ස්ට හොඳයි. ඒගොල්ලෝ ඉන්වෙස්ට්මන්ට් වැඩි කරනවා. ඒතර ඇත්තටම AD කියන එක හැදෙන්නේ consumption, investment, government expenditure and net exports කියන ඒවා එකතු වෙන AD කියන එක හැදෙන්නේ. එතකොට මේ මොකක් හරි එකක් වෙනස් වුණොත් government expenditure වෙනස් වුණොත් consumption එක වෙනස් වෙන්න හේතුවක් වුණොත් ඊට පස්සේ interest rates වෙනස් වෙලා investments වලට වෙනසක් වුණොත් ඔය ඕනම දෙයක් වුණාම මේ AD curve එක shift වෙන්න පුළුවන්. හරිද? ටැක්ස් ඊට පස්සේ දැන් ගවර්න්මන්ට් එක පැත්තෙන් ගත්තොත් දැන් මේ ටැක්ස් කියන එක ඩිරෙක්ට්ලි මේකට ඉෆෙක්ට් නැහැ. හැබැයි ටැක්ස් කට් එකක් වුණත් කන්සම්ප්ෂන් වැඩි වෙලා AD කර්ව් එකට ඉෆෙක්ට් එකක් වෙන්න පුළුවන්. එතකොට ටැක්ස් කට්ස් ඊට පස්සේ රෙමිටන්සස් කියන්නේ ට්‍රාන්ස්ෆර් පේමන්ට්ස් කියලා කියන්නේ ඒ ඔක්කොම මේකට ඉෆෙක්ට් එකක් වෙනවා.